මගේ නම ලෝචි. අද සෙනසුරාදා දවසක් මම ලේස්ති වෙලා වැඩට යන ලේස්ති වෙලා පාරට ආවා. මම පාරට ඇවිල්ලා මුලින්ම ගණන්නේ හෝල් ටිකේ කවුරු හරි ඉන්නවද කියලා බලන එක. ඒ කියන්නේ බස් එක තාම ගිහින් නැහැ. ඊට පස්සේ මම හිටියා බස් එකේ එනකන් ටිකක් වෙලාසලින් මං හිතන්නේ අද යනකොට මත් එක්ක වැඩ කරන අනිත් නංගි ඇවිල්ලා උන් බලන්න දැන් මං යාට පෙන්නනවා වීඩියෝ කරනවා කියලා. ඊට පස්සේ අපි දෙන්නම ගේට් එකත් අරගෙනම ඇතුළට ගියා. ගිහිල්ලා අපි උදේ වරුවේ නම් ක්ලීන් කරන වැඩ ඉවර කරලා ඊට පස්සේ ටිකක් බිසි වුණා. ඊට පස්සේ මම හිතනවා මට වීඩියෝස් ගන්න බැරි වුණා. මේ 10ට විතර අපි ආයේ එළියට ආවා බඩට මොනවා හරි දාගන්න. ඊට පස්සේ අපි ආයෙත් වැඩ කරන ගමනත් පොඩි chat තමයි ඔය දාන්නේ අපි. ඊට පස්සේ අපි දවල්ට කාලා අපි යන දැන් මේ අතුරුපස හොයාගෙන හවස 6ට විතර මම හිතන්නේ 6ට කිට්ටු කරලා වෙන්නේ නැති. අපි දෙන්න ආපහු ආවා පාරට. වැඩ ඉවර වෙලා ඉවර නැහැ. ටිකක් හවස තමයි දැන් කස්ටමර්ස්ලා නැහැ. බලන්නකෝ අපි chat එක කොහොම හරි අපි ඊට පස්සේ වැඩ ඉවර වෙලා ආවා ගෙදර. අපි මල්ලි තමයි මාව එක්කන් ඉන්නේ. මම දැන් ගෙදර ඇවිල්ලා මාව පිළිගන්න අපේ අම්මයි අපේ නංගි දෙන්නම එළියට ඇවිල්ලා. ඉතින් ගෙදර ඇත් chat එක දවසේ විස්තර ඊට පස්සේ මම රෑ මල් හැදුවා. මේ ඊළඟ දවසේ උදේ මට නිවාඩුවෙන් ඉතින් දවසක්. ඉතින් උදේ නැගිටලා මම ඉතින් මට වැඩට යන්න නැගිටින වෙලාවට වඩා වෙලාසලින් ඇහැරුණා. ඒ පාරේදී මම එළියට ගිහලා හිටියා ටිකක් කියලා. උදේ වරුවම රෑ හදපු මල් ටික රැප් කරන්න ගත්තා. රැප් කරලා ඉවර වෙලා මම ගමනක් යන්න ලේස්ති වෙලා බස් එක යනකන් ඉඳී මට යාළුවෙක් හම්බුණා. මට කල්ටක් අරගෙන එක ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් නේ ළමයි. ඊට පස්සේ මෙන්න මේ ෂොප් එකට තමයි අපි ආවේ. අපි කියන්නේ තව එක්කෙනෙක් ආමාත් එක්ක. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා චූටි වැඩ වගේ තිබුණා. ඒ ටික ඉවර කරා. ඊට පස්සේ මට වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. Thanks for watching.